හයවස් රජපොතේ මෙන්න මෙතන හොතටම පේනවා buddy.com කියලා. මේක මෙතනට දාලා තියෙන පොඩි ළමයිගේ මනස විකෘති කරන්න, එයාලව විනාශ කරන්න. Objection! Excuse me, අපි කලින් කිව්වා වගේ yes අපි වැරද්දක් කරා. ඒකට සමාව වෙන්න. ඒත් ඕක ගැන අපි ફોකස් කරන්නේ නැතුව අනිත් ටික අපිට උගන්වන්න පුළුවන්. සමාව වෙන්න. වැරද්දක් යකෝ තොපිලා ගවර්න්මන්ට් එක. තමුස හිතාගෙන පොඩි ළමයි ජෝක් එක කියලාද? බැරිලවත් පොඩි එකෙක් ඔක දැක්ලා සර්ච් කරොත් එහෙම උගේ ජීවිතේම ඉවරයි. මං හිතන්න ලංකාවින කවුරු buddy.com ගැන දන්නා කියලා. එහෙම වුණත් ඔය පොඩි ළමයි ඔය වෙබ්සයිට් සර්ච් කරන්න යන්නේ නැහැ. ඒක නිසා බය වෙන්න එපා. අනේ පරයම් බං යන්න. මං වුණත් මේ පොත කියවද්දි මේක දැක්කම I'm like oh මේ buddy.com. මං දන්නවා buddy.com මේක පොත සයිට් එකක් නේ පොඩි ළමයිට. පොඩින්න. ඔයා buddy.com දන්නවා? Oh no. ඇයි මං කිව්වේ මං buddy.com දන්නවා කියලා මං පිස්සෙද්ද? What the fuck am I doing? උඹරගල මගේ incognito search history හොයාගෙන දැනගත්තොත් එහෙනම් මං තෙල් ගන්න කල කොල්ලොන්ට කැමති කියලා. Oh no. මොකක්ද කරන්නේ? So technically speaking ඔයා gay? බලන්න මම ජෝක් කරනවා. gay? අපි සමහරක් මගේ යාළුවෙක් ඉන්නවා. එයාගේ සහ එයා ඔය ඒව බලන සයිට් එක තමයි buddy.com. සහ එයා එක දවසක් මට කිව්වා එතකොට තමයි මම දන්නේ ඔයාගෙන නැත්තම් මම සර්ච් කරන්න යන්නේ නැහැ. ඒක මොකද? ඇයි කරුතා බල බලන සයිට් එක ඔයාට කියන්නේ? එහෙම වුණත් ඇයි ඒකට මතක තියෙන්නේ ඔච්චර? ඔයා yes ඔයා ඇයි ඔයා buddy.com ගැන දන්නවද? ඕ මන් දන්නවා. nice කොහොමද දැනගත්තේ? මගේ යාළුවෙක් ඉන්න පොරදම මට සයිට් එක කිව්වා. දැක්කනේ ඔයාගේ යාළුවගෙන් buddy.com ගැන දැනගන්න පුළුවන්. ඔයා දැනගත්ත පළිට ඔයා ගේ වෙන්නේ නැහැ. well මම ඇත්තටම ගේ I fucking kidding me. Objection! මම විශ්වාස කරන්න please මන් දන්නේ ඔය රෙද්දක් ගැන මම ඔය නිකන් විහිළුවක් කරේ. ඕකේ මන් දන්නේ ඇත්තටම මම ඕකේ එහෙනම් ඔයාගේ ෆෝන් එක අපිට දෙන්න පුළුවන්ද? ඇයි මගේ ෆෝන් එක අපිට ඔයාගේ search history එක check කරන්න. What the fuck? ඇයි මම search history එක ඔයාලට දෙන්න ඔබ? ඔයාට හංගන්න දෙයක් නැත්නම් ඔයාට දෙන්න පුළුවන්. මම දෙන්නේ නැහැ. මට අයිතියක් තියෙනවා තමුසෙට ඒක දෙන්න නැතුව ඉන්න. ඔයා කියන එක හරි. ඔයාට ඔයාගේ ෆෝන් එක මෙයාට දෙන්න ඕනේ නැහැ. ඇත්ත. ඒත් මට ඔයාගේ search history එක බලන්න ඕනේ. ඒක නිසා දෙන්න please. What the fuck? Come on dude. මේක unfair. මේක මොකක්ද අන්තිමට search කරේ? මම මොකක් කරේ නරක දෙයක් search කරාද? මම බැරි වෙලාවත් මගේ පස්ස කහන එකට බෙහෙත් හිව්වද? නැත්තම් ස්වංක්‍රීය hand job machine එකක්? නැත්තම් මම මොකක් කරේ හේතුවක් නිසා අස්සෙයන්ගේ ඩික්වල දිග හෙව්වද? නෑනේ. පස්ස කහනවා අස්සෙයන්ගේ ඩික් එක. What the fuck? Okay. ඔයා කිව්ව දේ හරි තමයි. ඔයා buddy.com search කළා නෑ තමා. දැක්කනේ මං කිව්වේ. එතන තව incognito එක පාවිච්චි කරේ. ඒත් මට වෙන ප්‍රශ්නයක් තියෙනවා ඔයාගෙන් අහන්න. මොකද්ද? ඇයි ඔයාගේ අන්තිම search එක හිරුණිගේ ලස්සන පස්ස? Oh fuck. Please. Okay මං දන්නවා මේක කොයි වගේද පේන්නේ කියලා. ඒත් ඒක අත්වැරදීමක්. Okay අත්වැරදීමක්. Please මම විශ්වාස කරන්න. මං search කරේ වෙන දෙයක්. ඒත් එක පාට මේක ඔටෝ කරෙක්ට් වුණා. මං දන්නේ මොනවද ලංකාවෙන් search කරන්න කියලා. ඒත් මං ඔක search කරේ නෑ. ඇත්තටම කියනවා නම් ඔයා ඇත්ත කියන්නේ. මොකද ඔයා විනාඩි 2කට පස්සේ ඒක ඔටෝ කරෙක්ට් කරලා තියෙනවා. හේමාල්ගේ ලස්සන පස්සට. Oh no incognito එක පාවිච්චි කරන්න බැරි වුණා. Fuck. ඉතින් ස්වාමීනි ඔයාට පේනවා ඇති. මේවත් මේ මොඩේ ඇත්තටම මවල්ල ගත්තා. කොහොමද මවල්ල ගත්තේ? මම මොකද්ද කරන්නේ? මං දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඔව් මං ගේ. මොකක්? ඔව් මං ගේ. ඔයාට ඒක දාන්න ඕනෙලා තිබ්බේ. මං ගේ කියනවා. ඒත් නෑ මං ගේ නෑ. මං කොච්චර පිරිමිුන්ට කැමතිද කියනවා නම් මං ඇත්තටම වැලක් බලද්දි මං ලෙස්බියන් නේ ඔබන්නේ. මොකද මං එච්චරටම පිරිමිුන්ට කැමති. ඒත් ඔයා දැන් මේක පාවිච්චි කරලා ඔයාගේ පැත්ත දිනව ගන්න යන්නේ. ඒත් මං ඒක වෙන්න දෙන්නේ නෑ. මොකද මං දන්නවා තමුසගේ ફોකස් එක නැති කරන්න කොහොමද කියලා. මගේ PC එකේ ටෙරාබයිට් එකක් පිරෙන්න පොඩි උන්ගේ තියෙනවා. පුළුවන් කියපන් මගේ කියලා. දැන් ෆෝකස් කරන්න බෑ ඒක. දැන් කවුරුත් එක ගැන ගණන් ගන්න. මොකද හැමෝම ෆෝකස් එක දෙන්න අරකට. This is my perfect victory. Oh wait you all මවල්ල කන්නේ. Please take him away. Another victory for Phoenix Wright. Hell yeah brother.